සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤං ගෙත්තං ලෝකංසාති. සියලු දෙනාම tempත් වන්න. වැඩමව වදාළ අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදී පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන සඳහා සහභාගී වී සිටින දෙමව්පියන් දූ දරුවන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ ඔක්තෝබර් 1 වෙනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිති කරගෙන මේ සතිය පුරාම විවිධ ස්ථානවල විවිධ සංවිධාන මගින් විවිධ උත්සව සංවිධානය කරන අතර කටුවාන සමෘද්ධි සමිතිය මෙවර මේ විශේෂ වූ සුවිශේෂ වූ වැඩසටහන සංවිධානය කිරීම සඳහා අදහස් කරනු ලැබුවා. විශේෂයෙන්ම කටුවාන සමෘද්ධි සංගමන්දල නිලධාරී එරන්දික ගුණසේකර මහත්මයාගේ මඟ පෙන්වීම අනුශාසනා උපදෙස් යටතේ ඒ සමිතියේ නිලධාරී මහත්මයන් සමාජිකාවන් දැන් මම හිතන්නේ මාසයකට වැඩි කාලයක සිට මේ වැඩසටහන සම්බන්ධයෙන් සූදානම් වුණා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරගත්තා. ඉතාමත්ම වටිනා මෙම උතුම් වැඩසටහන සඳහා අද දවසේදී මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා කටුවාන සමෘද්ධි සමිතියේ ගෞරවනීය ඇරහුම් පරිදි මේ ස්ථානයට වැඩමව වදාලා ගෞරව ශාස්ත්‍රවේදී කාව්‍යමය ධර්මදේශක පූජ්‍ය මහබෝලාණී ඉන්ද්‍රසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පිළිගැනීමක් වශයෙන් සියලු දෙනාම සද්ද නගා සාදුකාරයක් දෙන හැට ගෞරවයෙන් ඇරහුම් කර සිටිනවා. මම හිතන්නේ දෙමව්පියන් දරුවන් අතර තියෙන සම්බන්ධතාවය ගැන මම විශේෂයෙන් මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. නමුත් දෙමව්පියන් බොහොම දුක් මහන්සියලා වෙහෙස මහන්සියලා හදන දරුවන් ලොකු මහත් වුනහම ඒ අයට යුතුයකම් වගකීම් ඉටු කරනවද කියන එක පිළිබඳව අද සමාජයේ බොහෝ වෙලාවට කතිකාවක් ඇති වෙලා තියෙනවා. අද වැඩිහිටි නිවාස විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. වැඩිහිටි නිවාස කීපයක් තියෙනවා මේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. හදිසියේ ආත් කවුරුවක් හවුවරණක් නැති වැඩිහිටියෙක් දාන්න අපි උත්සාහයක් දැරුවොත් ඒක ඉතාමත්ම අපහසුයි. මොකද වැඩිහිටි නිවාසවල ඉඩ නැහැ. බොහෝ උගත් බුද්ධිමත් දරුවෝ හදපු දෙමව්පියෝ සමහරවිට වැඩිහිටි නිවාසවල දුක් විඳිනවා. මේ කටුවාන ප්‍රදේශයේත් එහෙම ස්ථාන මට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙවැනි වැඩසටහනක් තුළින් මේ දෙමව්පියන්ගේ වටිනාකම පිළිබඳව යම්කිසි අවබෝධයක් දරුවන්ට මේ කුඩා කාලේ ඉඳලා දුන්නොත් දරුවෝ හදන්න දෙමව්පියෝ විඳින දුක, ඒ අය කරන කැපකිරීම, ලේ කිරි කළා, පොවලා, අතපය නොකඩ හදලා ලොකු මහත් වුණාට පස්සේ ඒ දරුවෝ දෙමව්පියන් වෙනුවෙන් යුතුයකම් වගකීම් ඉටු කරන්නේ නැත්නම්, දෙමව්පියන්ට සලකන්නේ නැත්නම්, දෙමව්පියන්ගේ අවවාද අනුශාසනා ගණන් ගන්නේ නැත්නම් ඒ දරුවන්ට අනේ මොන තරම් දුක හිතෙනවා ඇද්ද? දෙමව්පියන්ට මොන තරම් දුක හිතෙනවා ඇද්ද? දරුවෝ කරන මේ අකටයුතුකම් නිසා අපේ සමාජයේ ඕනතරම් විවිධ අවස්ථාවලදී මේ රාජකාරී කටයුතු කරගෙන යන අවස්ථාවලදී අපිට දකින්න අහන්න ලැබෙනවා. අපේ දරුවෝ අපිට මෙහෙම නොසලකා හරිනවා, උදව් කරන්නේ නැහැ, බෙහෙත් ටික ගන්න විදිහක් නැහැ, කවුරුවත් උදව් කරන්නේ නැහැ. එහෙම කියන අවස්ථා අපිට ඕන තරම් මේ සමාජයේ දකින්නවා. ඉතින් එවැනි අවස්ථාවක මේ දරුවන් දෙමව්පියන්ගේ වටිනාකම පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දීම සඳහා මෙවැනි වැඩසටහන් වැඩියෙන් සංවිධානය කළ යුතු අවස්ථාවක තමයි කටුවාන සමෘද්ධි සමිතියට මේ සංකල්පය පහළ වුණේ. මම දන්නේ අපේ සමෘද්ධි සංගමන නිලධාරීතුමාටද මේක ඇති වුණේ නිලධාරීන්ටද කියලා. කාට මේ සංකල්පය ඇති වුණත් ඊටාත්ම වැදගත් වැඩසටහනක්. මෙවැනි කටයුතු
අපි නිතර නිතර අගය කරන්න ඕනේ. මොකද මේ කුඩා කාලයේ ඉඳලා දරුවන්ට බොහෝ වෙලාවට දැන් දෙමව්පියන්ට වැඳීම පිළිබඳව බොහෝ දරුවන්ට උනන්දුවක් නැහැ. බොහෝ වෙලාවට ආගමික ස්ථානවලට දරුවන්ගේ සම්බන්ධතාවය බොහෝ දුරස් වෙලා තියෙන්නේ. තරුණ වයසේදී නම් එන්නෙම නැහැ. මම හිතන්නේ කුඩා කාලයේදී දෙමව්පිය දරුවෝ පන්සලට එක්කගෙන එන්නේ නැහැ. අපි දකින්නේ නැහැ. විවිධ ආගමික වැඩ කටයුතු වලදී දෙමව්පියෝ දරුවොත් එක්ක පන්සලට එනවා. ඉතින් මේ ආගමික හොරුව, ඒ ආගමික සමාජය තුළින් තමයි බෝසත් දරුවෙක් හදන්න පුළුවන්. ඉතින් ඒ යුතුයකම් වගකීම්, තමාගේකම, මනුස්සකම, අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රිය මෙවැනි උතුම් ගුණධර්ම ප්‍රගුණ කරන්න නම් විශේෂයෙන්ම තමන්ගේ ආගමට සම්බන්ධ වෙලා ආගමත් සමග දරුවන් විශේෂයෙන්ම ගමේ විහාරස්ථානයේ සමග බද්ධ වෙලා දරුවන් කටයුතු කළොත් ඒ දරුවන්ගේ මොනම අවස්ථාවකදී හරි මානසික ගුණාංගයක් ඉස්මතු වෙනවා. අමානුෂික ගුණාංග රාශියක් මැද්දේ හරි එක මනුස්සකමක් හරි දරුවන්ට මතුවෙනවා. තමන්ගේ ආගමත් එක්ක, විහාරස්ථානයත් එක්ක, ගමේ පන්සල එක්ක දරුවෝ බද්ධ වෙලා කටයුතු කරනවා නම්. ඉතින් මේ වෙලාවේ මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඊටමත් මගේ කරනවා මේ වැඩසටහන පිළිබඳව ස්වාමින් වහන්සේ තවත් මේ සම්බන්ධයෙන් දීර්ඝව විස්තර කරાવી. මේ අවස්ථාවේදී වැඩම අවදාළ අතිපූජනීය ගරුණීය ස්වාමින් වහන්සේ වරප්‍රධාන මේ වැඩසටහනට උනන්දුවෙන් ඕනෑකමින් සංවිධානය කරපු කටුවාන සමිති සමිතියේ සියලු දෙනාටම අපි ප්‍රශංසා කරනවා. අපේ ආශිර්වාදය පුද කරනවා. මේක ඊටාත්ම බැරෑරුම් වැඩසටහනක් කොහොමද මේක සංවිධානය කරගන්නේ කියලා ඒගොල්ලන්ට පූර්ව අත්දැකීමක් තිබුණෙත් නැහැ. නමුත් කොහොම හරි මේ වැඩසටහන අපි කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන අද මේ ආකාරයට මේ වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව අපේ ප්‍රශංසාව මේ වෙලාවේ එයාට පුද කරමින් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ගෞරවයෙන් ඇරොම් කර සිටිනවා. මේ අවස්ථාවේදී මෙම වැඩසටහනේ ඉදිරි කටයුතු කරගෙන යන හැටියට අවසරයි ස්වාමීනි. මේ අවස්ථාවේදී ගෞරවනීය ස්වාමින් වහන්සේට විශේෂ ආරාධනාවක් කිරීමයි මම සූදානම් වන්නේ. මුලින්ම ලෝතර තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කිරීමට අපි ගෞරවයෙන් ඇරොම් කර සිටිනවා. අපේ සම්මුති සමිතියේ සභාපතිතුමියට මල්වට්ටිය පූජා කරන ලෙස ස්වාමින් වහන්සේට අත ගැසීමෙන් අනතුරුව ලෝතර තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කිරීම සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. මීළඟට චාරිත්‍රානුකූලව දහත් වට්ටිය පූජා කොට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරන ලෙස කටුවාන සම්ප්‍රදාය සංවර්ධන නිලධාරී රන්දික ගුණසේකර මහත්මයාට ගෞරවයෙන් ඇරවුම් කර සිටිනවා. සියලු දෙනාම සාදුකාරයක්. නැවත වරක් සාදු කියන්න. සමාධියෙන් ගායා සිරස හෙලා බව බැමි පමානොවි දැවෙන සාසර ගමන කළ අම්මානිවන් පසක් කෙරෝ මගේ බුදු හිමි නමාසිරස නමාසිරස මෙසේ වන්දිනෙමි. සම්බුදු සිසිලයි සදහම් සෙවනයි අරගෙන ආවෙමි ඔබව සොයා අපි හරි ආසයි අහන්න ඔබේ
මඬ කියන්න පින්වත සාදු කියා ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දැතම නලලේතියා පන්සිල් ගැනුමට කියන්න තෙවරක් නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารนาගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දඩ්ඩානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං සාදු කියන්නේ හැමදෙනාම समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संग मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුම්බා චරියාති උච්චරේ ආහුනියාච පුත්තානං අජාය අනු කම්පකාති සාදු කියන්නේ හැම දිනම අද දිනේ තුල මේ දෙමව්පියන් ඒ වගේම පුංචි දුවා දරුවන් හැම දිනම සූදානම් වෙලා සිටින්නේ මේ ලෝකේ බොහෝ මිනිස්සු විඳින දුක් ගැහැට වේදනා අතර අම්මා කෙනෙක් කියන්නේ මේ ලෝකේ කාටත් වඩා වේදනාවක් විඳිමින් අපිව මේ ලෝකයට බිහි කරන්නට
ඊටමත් දුක් වේදනාවන් වින්ද කෙනෙක් විදියට සිහිපත් කරන අම්මා ඒ වගේම අපිව පෝෂණය කරන්නට අපිව මේ ලෝකෙට බිහි වෙන තුරා ජීවිතේ බොහෝ දේවල් අමතක කරමින් මග බලා හිටිය අපේ ජීවිතය සාර්ථකත්වයට පත් කරන්නට අපිව පෝෂණය කරන්නට තමන්ගේ ජීවිතේ හැමදේම කැප කරපු කාටත් වඩා ජීවිතේ දරුවන් වෙනුවෙන් කැප කරපු ආදරණීය තාත්තා මේ දෙමව්පිය දෙපළට උපහාරයන් සිද්ධ කරන්නටයි අද දිනය තුල මේ හැම දිනාම සූදානම් වෙලා සිටින්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තින්නහම් භික්ඛවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මේ ලෝකේ කළගුණ සලකලා නිමා කරන්නට බැරි කෙනෙක් ඉන්නව නම් ඒ තමයි අපේ ආදරණීය දෙමව්පියෝ දෙපළ. තමන්ගේ ජීවිතේ අවුරුදු ගානක් තමන්ගේ දෙවුර මත තබාගෙන අම්මාට තාත්තාට සැලකිලි සත්කාර සිද්ධ කරන්නට යෙදුනත් ඒ දෙමාපියන්ගේ ණයෙන් නිදහස් වෙන්නට නම් බෑ කියනවා පුතේ. මේ ලෝකේ දෙවිවරු මැව්වා කියලා බොහෝ ආගම්වල කිව්වත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනේ අපිව මේ ලෝකයට බිහි කරපු ආදරණීය අම්මා සහ තාත්තා දෙදෙනා තමයි. මහා බ්‍රහ්මයා විදියට අපි මවපු කෙනා විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. මේ ලෝකේ දුර ඉන්න කෙනෙකුට වුණත් තමන්ට පුළුවන් දෙයක් රැගෙනගෙන ගිහිල්ලා පුද දෙන්නට පුළුවන් පිරිසක් විදියට අපි සංඝගුණ පාඨය කියනකොට ආහුනේයෝ පාහුනේයෝ කියන විදියට මේ ගාථා පාඨයන් කියනවා. ඒ වගේම තමයි තමන්ගේ ආදරණීය අම්මා කොච්චර දුර බැහැර හිටියත් තමන්ට පුළුවන් විදියට මොනෝම හරි දෙයක් ගිහිල්ලා අම්මට තාත්තට දෙන්න පුළුවන්. ඒ අම්මා තාත්තා හැරෙන්නට අපිට වෙන කවුරුත් එහෙම සැලකිලි සත්කාර සිද්ධ කරන්නට නැහැ පුංචි පුතේ දුවේ. පුංචි කාලේ අපි අම්මගේ කුසේ ඉන්නකොට නොඑක් වෙලාවට අම්මට හිරිහැර බාධක එනවා. අපි පුංචි කාලේ අම්මගේ කුසට පයින් පහරවල් ගහනකොට අම්මා ඒව ඉවසගෙන හිටිය පුතේ. අපි කුස ඇතුලේ දඟලනකොට අම්මා වේදනාවෙන් ඒක ඉවසගෙන හිටියා. අම්මට විවේකයෙන් යුක්තව
තමන්ට කැමති පරිදි නිදිය ගන්නට බැරුව දස මාසයකට ආසන්න කාලයක් අපිව ජීවත් කරන්නට අපිව කුස තුල පෝෂණය කරන්නට අම්මා විඳපු වේදනාව වචනයෙන් කියලා නිමා කරන්නට බෑ පුතේ. අම්මට කොච්චර බඩගිනි දැනුණත් අම්මා ඒ බඩගින්දර නිවෙන්න ආහාර ටිකක් ගත්තේ නෑ. අපි කුසේ ඉන්නකොට පුංචි දරුවනි. ඒ වගේම අම්මට කැමති ආහාර කොච්චර තිබුණත් අම්මා කැමති ආහාර ගත්තේ නෑ. අපි වෙනුවෙන් අපිට තියෙන ආදරය සෙනෙහස හින්දා අම්මා තමන්ට ගැළපෙන ආහාර පමණක් අරගන්නට කටයුතු කළා. අපිව බිහි කරන්නට රෝහලේ ඉන්නකොට ආදරණීය අම්මා මේ ලෝකේ විඳින්නට අමාරු මහා වේදනාවක් විඳිනවා. ඉදිකටු 1000ක් ඇඟට අනිනවා. ඒ වේදනාව ඉවසන්න පුළුවන් පුතේ. ඒත් අම්මා කෙනෙක් අපිව මේ ලෝකයට බිහි කරන්නට විඳින වේදනාව ඉවසන්නට බෑ කියනවා පුතේ. අම්මා කෙනෙක් අපිව මේ ලෝකයට බිහි කරන්නට ඒ තරම් දුකක් වේදනාවක් විඳිනවා. ඒ වගේම අපිව මේ ලෝකයට බිහි වුණාම අපේ මුහුණ දැක්කලා අපිව ළඟට ගත්තට පස්සේ ඒ මුහුණ දැකලා ඒ අම්මගේ ඒ සියලු වේදනාවන් අමතක වෙනවා කියනවා පුතේ දුවේ. ඒ තමයි ආදරණීය අම්මා කෙනෙකුගේ සෙනෙහස. ඇඟේ තියෙන අස්ති කොටස් හැම එකක්ම එකවර බිඳිලා යනවා හා සමානව. කෝච්චි පාරකට අපේ ඇඟේ ඇඟිලි ටික අපේ ඇඟේ තියෙන අතපය අසු වෙනවා. ඒ වේදනාව දරා ගන්න පුළුවන් කියනවා පුතේ. ඒත් අම්මා කෙනෙක් අපිව මේ ලෝකයට බිහි කරන ඒ වේදනාව දරා ගන්නට බෑ කියනවා දුවේ. ඒ තමයි අනන්ත අප්‍රමාණ ආදරණීය අම්මා කෙනෙකුගේ සෙනෙහස. වචනයෙන් කියලා, කවියෙන් කියලා, ගීතයෙන් කියලා ඒ අනන්ත අප්‍රමාණ සෙනෙහස අමතක කරන්නට බෑ පුතේ. ඒ තරම් වද වේදනාවන් විඳලා අපිව මේ ලෝකයට බිහි කරලා ආදරණීය අම්මා අපිව නිදි කරන්නට කිරි ඉල්ලලා අඬනකොට අපි රෑ 1ට 2ට 3ට අවදි වෙලා බඩගිනි වෙලා කිරි ඉල්ලලා අඬනකොට අම්මා නිදියන්නේ නැතුව අපිට කිරි ටික දෙන්න අම්මා නිදි වරාගෙන හිටිය දුවේ. අපිව රැකගන්න අපේ ජීවිතය යහපත් කරන්නට, පෝෂණය කරන්නට එහෙමයි අපේ අම්මා දුක් වේදනාවන් විඳේ දුවේ පුතේ. අපිව පුංචි කාලේ ලෙඩක් දුකක් හැදුනම අම්මා වාහනයක් නැත්තම් අම්මට කියන්නට කෙනෙක් නැති වුණා නම් අම්මා තමන්
අම්මගේ දරුවා උස්සගෙන හරි ගිහිල්ලා වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ටික අරන් දීලා අපිව සුවපත් කරන්නට අම්මා මහා වද වේදනාවක් විඳ පුතේ. ජීවිතේ ලස්සනම කාලේ අම්මගේ තරුණ ලස්සන රූපය අපි වෙනුවෙන් දිය කර හරින්නට යෙදුනා පුතේ දුවේ. අම්මා කොච්චර ලස්සන වුණත් අපිට කිරි දීලා අපි වෙනුවෙන් නිදි වරාගෙන අපිව රැක බලාගෙන අපේ ජීවිතය යහපත් කරන්නට අපිව පෝෂණය කරන්නට අපිව උස්මහත් කරන්නට ඔවුන් විඳ වේදනාව කොච්චරද පුතේ දුවේ ඔබට හිතන්නට පුළුවන්ද? අපිව නිදි කරවලා අපි ටිකක් උස්මහත් වෙනකොට අපේ ජීවිතේ ඉස්කෝලේ යන්න ලං වෙනකොට අපිට මුල්ම ගුරුවරයා වුණා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පුබ්බාචර්යාති උච්චරේ. ගෙදර ඉන්න මුල්ම ගුරුවරයා තමයි අපේ අම්මා තාත්තා දෙන්න. අපිට 6-4 හොඳ නරක කියලා දෙන්නට අපේ ජීවිතේ අපිට අයන්න ආයන්න කියලා දුන්නේ ඉස්කෝලේ ඉන්න ගුරුතුමාට කලින් අපේ අම්මා තාත්තා. අපි එහෙම අකුරු මුලින් ඉගෙනගෙන ඉස්කෝලේ යන්න පටන් ගන්නකොට අම්මා 3-4ට උදේ අවදි වෙලා අපිට බත් ටික උයලා ලිපගාව පිච්චමින් ජීවිතේ මහා වේදනා විඳිමින් අපිට ඉස්කෝලේට අරන් යන්න කෑම සූදානම් කරලා අපිට බත් කටවල් ටිකක් කවලා අපේ හිස පීරලා අපිව සූදානම් කරනවා. අපේ රෙදි ටික කවුරුවත් නෙවෙයි අපේ අම්මා තමයි සෝදලා පිරිසිදු කරලා තුවාලගේ ගවුම් වල රැලි ටික හදලා පුතාලගේ රෙදි ටික මැදලා අපේ ජීවිතේ බොහෝ වේදනාවන් විඳිමින් ආදරණීය අම්මා අපිව ඉස්කෝලේට යවන්න කටයුතු කළා. අපි ඉස්කෝලේ ගිහිල්ලා චුට්ටක් හරි පරක් වුණොත් අම්මගේ පපුව පිච්චෙනවා. ඇයි මගේ පුතා, ඇයි මගේ දුවා අද පරක්කු කියලා සමහර වෙලාවට අම්මා පයින්ම බලන්න යනවා ඉස්කෝලේ පැත්තට. දරුවා දකින්නකොට අම්මාට මහා සතුටක් දැනෙනවා. ඒ තමයි දෙමාපිය සෙනෙහස. බුදුහාමුදුරෝ කියන්නේ අම්මා තාත්තාගේ සෙනෙහස අවදාවත් වචනයෙන් කියලා නිමා කරන්නට බෑ කියලා. මේ ලෝකේ තියෙන 4 මහා මුහුදට වැඩිය සංසාරේ පුරාවට අපි වෙනුවෙන් දීපු කිරි කොච්චරද පුතේ ගණන් කරන්නට බෑ. තාත්තා කෙනෙක් හෙළෝ දාබිඳු අපි වෙනුවෙන් සංසාරේ පුරාවට 4 මහා මුහුදට වැඩි කියනවා. සංසාරේ ආත්ම ගානක්ම අපේ ජීවිතේ අම්මා තාත්තා වෙලා ඔබේම අම්මා තාත්තා ඉන්නට ඇති. පුතේ දුවේ ඔයාලා නොදන්න කමට හිතට එන තරහට අම්ම දිහා රවල බලන්නට ඇති. අම්මට හිත රිදෙන වචන කියලා බනින්නට ඇති. හැබැයි අම්මා තාත්තා ඔබට මොනවා හරි වචනයකින් බැන්නද? නෑ. බොහෝ අම්මලා තාත්තලා පුතෙක් දුවෙක් බනිනකොට
ඇස්වල කඳුළු පුරවගෙන ඒ පුතාගේ දුවාගේ ඒ වචන අහගෙන ඉන්නවා. පුතේ අම්මා කෙනෙක් දිහා රවල බැලුවත් ආත්ම ගානක් දුක් විඳින්නට වෙන පාපයක් කියලා ඔබලා දන්නවද? තිරිසන්ගත ආත්මවල, പ്രേත ආත්මවල, ඒ වගේම අපාය සාගත වෙන්නට කැමති නම් ඔබ අම්මා දිහා රවල බලන්න. අම්මගේ හිත රිදෙන වචන කියලා බනින්න. හැබැයි ආයි ඉපදෙනකොට පාරේ තියෙන කුණු වතුර බොන කවුරු හරි දෙන කෑමක් පිළින් වෙච්ච දෙයක් හරි කාලා කුස පුරවා ගන්න. ඇඟේ තුවාල දමලා ලේසරව ගලමින් වද වේදනාව විඳින තිරිසන් සතුන් අපි දැකලා තියෙනවා. ඒ වගේ ලෝකයකට යන්න ආස නම් අම්මා දිහා රවල බලන්න. අම්මගේ හිත රිදෙන වචන කියන්න කවුරුවත් එහෙම කැමති නැහැ. එහෙමනම් පුතේ දුවේ අපි අම්මට කොච්චර ආදරය කළ යුතුද? අම්මා ජීවිතේ අපි වෙනුවෙන් කරපු ඒ කැපකිරීම අපිට කවදාවත් මිල කරන්නට බෑ. කවදාවත් අපිට ඒක වචනයකින් කියලා නිමා කරන්නට බෑ. පුතේ දුවේ හොඳට මතක තියාගන්න. අපිව කොච්චරනම් සමාජය තුලින් ඇනුම් බැනුම් අහන්න, සමාජයේ සමහර අයගෙන් දොස් සඳෝන අහන්න, එහෙම නැත්නම් අපේ හිත් රිදවලා අපිව පහතට දාන්න සමාජයේ ඕනතරම් මිනිස්සු ඉන්නවා. හැබැයි කොච්චර වෙලා අපේ ජීවිතේ අපිට මොනතරම් වද වේදනා ආවත්, දුක් වේදනා ආවත්, දුකේදිත් සැපේදිත් අපේ ළඟම හිටිය එකම කෙනා තමයි ආදරණීය අම්මා. අපිට කොච්චර දුක් වේදනා ආවත් අපේ දුක් අහන්න හිටිය, අපිට පිළිසරණ වෙච්ච එකම කෙනා අම්මා තාත්තා. ජීවිතේ කොච්චරනම් වද වේදනා අපි සමාජය තුල වින්දත් අම්මා තාත්තා ළඟ අපි සැනසille ජීවත් වෙනවා. වෙහෙරක් වගේ පින්දුන් කෙනෙක්, දෙවොලක් වගේ දුක් ඇසු කෙනෙක්, කුඹුරක් වගේ දන් දුන් කෙනෙක් වේ නම් මේ තමයි අපේ අම්මා කියලා ඔබ ගීතයකින් අහලා ඇති. ඒ තමයි අම්මාගේ සෙනෙහස. අද සමාජය තුල අපිට දකින්නට ලැබෙනවා සමහර අම්මල තාත්තලා දුවදරුවෝ ඩේ කෙයා වලට, එහෙම නැත්නම් සුරැකුම් මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ටටා බායි කියලා ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් කියන සින්දු අහන්න ගිහින් දමනවා. හැබැයි ඔබට මතකද, අපේ අම්මා තාත්තට මතක ඇති, ඔබ පුංචි කාලේ එහෙම ඩේ කෙයා තිබුණද? අපේ ආච්චි හෝ අපේ අම්මා තමයි අපිට නැලවිලි ගී කියමින් අපිව නැලෙව්වේ, අපිව බලාගත්තේ. හැබැයි අම්මේ තාත්තේ ඔබ ඔබේ පුතා දුවා ඩේ කෙයා එහෙකට සුරකුම් මධ්‍යස්ථානයකට දානව නම් ඔබත් වැඩිහිටි නිවාසයකට, අනාථ නිවාසයකට යන ප්‍රවණතාවය බොහෝසේ වැඩි වෙන්නට පුළුවන්. එනිසා ඔබේ දුවා දරුවා එහෙම සුරකුම් මධ්‍යස්ථාන වලට දමන්නේ නැතුව පුළුවන් තරම් ළඟින් ඉඳගෙන ආරක්ෂා කරන්නට කටයුතු කරනවා නම් ඒකයි වටින්නේ.
අපි අපේ අම්මලා තාත්තලා මෙතන බොහෝමයක් සිටිනවා. මේ වැඩසටහනේදී දුවා දරුවෝ පපුවට තුරුළු කරගන්නට ඕන. එනිසා ආබාධ රෝගාබාධ නැති අම්මලා තාත්තලා Taman ඉන්න පුටුව එහෙම නැත්නම් ආසනය මොහොතකට අයින් කරලා තමන්ගේ පුතා දුවා පපුවට තුරුළු කරගන්න. තුරුළු කරගෙන හිතන්න මේ විදියට. ඔබේ ජීවිතේ කවදාවත් මේ විදියට අම්මට තාත්තට තුරුළු වෙලා මේ වගේ ඉන්නට නැතුව ඇති. ඒත් අද ඔබේ අම්මා අද ඔබේ තාත්තා ඔබේ පපුවට තුරුළු කරගෙන අම්මගේ පපුව ගැහෙන හඬ දුවාට පුතාට ඇහෙනවා ඇති. පුතාගේ පපුවේ ගැහෙන හඬ අම්මට තාත්තට ඇහෙනවා ඇති. දස මාසයක් කුසේ හොයාගෙන මහා දුක් වේදනාවන් විඳමින් අපිව මේ ලෝකයට බිහි කරපු රත්තරන් පුතේ දුවේ ජීවිතේ කවදාවත් අම්මා තාත්තා පැත්තකට දමන්න එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයකට දමන්නට නම් හිතන්නට එපා. මොකද දන්නවද අපිට අපේ ජීවිතේ S2 හා සමානව කෙනෙක් ඉන්නව නම් ඒ තමයි ආදරණීය අම්මා ආදරණීය තාත්තා. අහන්න මේ කවි ටික ඔබට දැනේවි ඔබේ අම්මා කොච්චරනම් ඔබේ ජීවිතයට ආදරය සෙනෙහස ලබා දුන් කියලා.
ඔබට දැනෙන්නට ඇති ඔබේ අම්මා ඔබේ පපුවට තුරුළු වෙලා කවදාවත් මේ විදියට මේ වගේ අම්මව තුරුළු කරන්නේ නැතුව ඇති ඔය පුතාලා ඒ වගේම දුවලා ඒත් අද ඔබව තුරුළු කරගෙන සිටින්නේ ඒ ආදරණීය අම්මා අපි වෙනුවෙන් ජීවිතේ කරන්නට බැරි කැපකිරීමක් නැතුව S2 වගේ අපිව බලාගත්තා. අපිව පෝෂණය කරමින් අපේ ජීවිතේ අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිමින් ඒ ආදරණීය අම්මා අපිව උස්මාත් කරන්නට යෙදුණා. ඒ ආදරණීය අම්මා අද ඔබේ ළඟ හිටියට කවද හරි ඔබේ අම්මා ඔබේ තාත්තා වයසට යනවා පුතේ දුවේ. එහෙම වයසට ගියාම හැරමිටි ගහගෙන දෙපා වාරු නැති කාලයක් ඔබේ අම්මට තාත්තට එනවා පුතේ. එහෙම වාරු නැති කාලෙට ඔබේ අම්මා තාත්තා වැඩහිටි නිවාසයකට අනාථ නිවාසයකට මහ මගට බලු කූඩු වලට සිරගත කරලා අවුරුදු ගණන් දුක් වේදනා දෙන්නේ නෑ කියලා අද දිනේ ඔබේ අම්මාට තුරුළු වෙලා ඉන්න ඔබ මේ මොහොතේ හිතන්න. අද අම්මා ඔබේ ළඟ හිටියට කවදා හරි ඔබේ අම්මා ඔබේ තාත්තා ඔබව දාලා යනවා පුතේ. එදාට අම්මා කියන වචනය කාටද කියන්නේ? තාත්තා කියන වචනය කාටද කියන්නේ? අපිට කවුරුත් එහෙම කියන්නට කෙනෙක් නැති වෙනවා. පුංචි කාලේ කසාවත පොරව ගන්න පන්සලට ආවම අම්මව තාත්තව මතක් වෙලා ගොඩාක් ඇඬුවා පුතේ දුවේ. අම්මා තාත්තා ළඟ ඉන්නකොට ඒ අගය වටිනාකම දැනෙන්නේ නැති වුණාට අම්මා තාත්තා ළඟ නැති වුණාම ඒ වේදනාව මහා මෙරක් වගේ දැනෙනවා පුතේ දුවේ. පන්සලේ මිදුල අතු ගාලා පන්සලේ දැලි වලං දානේ ගේන භාජන මේවා හොදලා පන්සල ඇතුලේ හැම එකක්ම සංඝා වාසයක්ම හැමදලා අතු ගාලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා බුදුන් වැඳලා බණ පොත් කියවලා
මේ වැඩ රාජකාරී ඔක්කොම කරලා ඒත් අවසානයේදී අම්මව තාත්තව මතක් වුණා. හැමදාම හවසට ඇස්වල කඳුළු පුරවගෙන අඬපු දවස් වාර අනන්තයි අප්‍රමාණයි පුතේ දුවේ. අම්මා තාත්තා අමතක කරලා ඉන්න පුළුවන් කියලා හිත හදාගෙන පන්සලට ගියාට ඒක මහා අමාරු දෙයක් පුතේ. ගොඩාක් හිතට වද වේදනා දෙන දෙයක්. රෑ හීනෙන් දැකලා සමහර වෙලාවට බය වෙලා අවදි වෙලා අම්මව තාත්තව මතක් කරනවා. පොඩි හාමුදුරුවන්ටත් හවස් වෙනකොට රෑ වෙනකොට බඩගිනි වෙනවා පුතේ දුවේ. ඒ වෙලාවට කන්න කෑම දෙයක් මොකුත් ලැබෙන්නේ නැති වෙනකොට ගෙදර ඉන්නකොට අම්මා හරි තාත්තා හරි බත් කටක් කවලා අපිව නිදි කෙරෙව්වට පන්සලේ ඉන්නකොට පොඩි හාමුදුරුවන්ට එහෙම බත් කටක් කවන්න රැට කවුරුත් කෑම ටිකක් දෙන්නේ නෑ පුතේ දුවේ. ලොකු හාමුදුරුවන්ට කිව්වම අඬ අඬා ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ බිස්කට් එකක් තේ එකක් හදලා දෙනවා. ඒකෙන් කුසගින්න නිවාගෙන අම්මා තාත්තව නිතර මතක් කරමින් පන්සලේ බොහෝ දුක් ගැහැට විඳමින් මේ විදියට අද ගුවන් විදුලියේ එවැගේම මේ රටේ බොහෝ තැන්වල දෙස් විදෙස් බොහෝ තැන්වල අද දහම් දේශනාවන් සිද්ධ කරන්නට ලෝකේ බොහෝ මිනිසුන් අතර දිනන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒත් අම්මාගේ තාත්තගේ ශක්තිය ළඟින්ම තිබුණා එවනැල්ලක් වගේ. ඒ ආදරණීය අම්මා තාත්තා ඔවුන්ගේ සෙනෙහස අමතක කරන්නට එපා. අද ඔබ ඒ අදිෂ්ඨානය සිතේ තබා ගන්න. දස මාසය කුසෙහි දරා බිහි කළ මගේ පුතේ සිරුරේලේ කිරට පෙරා නුඹට පෙව්වා දුවේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ බැරි වුණාම අම්මාට සලකනවද පුතේ බත් කට කට අනලාමට කවනවාද දුවේ සෝදලා කුණු ගතේ නහවනවාද පුතේ
අම්මට තුරුළු වී ගත වුණු ඒ කාලේ නිරතුරු සිහිවෙනවා අම්මේ ඒ කාලේ නැතුවම බැරි වුණත් අම්මගේ ඒ ආලේ කසාවතට දුන්නේ ඇයි පොඩි කාලේ කුසගිනි දැනෙනවා තනියම සිටින විට හොයනවා යමක් හැම තැනකම වළඳන්ට නොලැබුණ විටදී කිසිවක් ආහාරක් ගන්ට දුවගෙන එන්න හිතෙනවා අම්මේ ළඟට බර දැනෙනවා අම්මේ මහ මිරද වගේ නින්දෙන් පවානෙතාඟට උණු කඳුළු නැගී රෑදහවලද දැනෙනවා අම්මාගේ අගේ අමතක වෙන්නේ කොහොමද පොඩි කාලේ දඟේ තාත්තා ළඟ ඉන්න දරුවෝ තාත්තව තුරුළු කරගෙන මේ විදියට හිතන්න තාත්තා අද මෙතනට ආවේ නැති වුණත් තාත්තා ඔබ වෙනුවෙන් ඔබව පෝෂණය කරන්නට ඔබව උස්මහත් කරන්නට ඔබව ලෝකයේ දිනවන්නට සල්ලි හම්බ කරන්න රැකියාවට ගිහිල්ලා ඇති සමහර වෙලාවට තාත්තා කුසට ආහාරයක් ගන්නෙ නැතුව තාත්තා රැකියාවේ නියුතු වෙලා ඇති සමහර දවසට වේලක් කාලා වේල් දෙකක් කුසගින්න ඉඳමින් දුක් විඳින්නට ඇති ඔබේ තාත්තා ගිනි යව්වේ පිච්චෙමින් මහ වරුසාවේ තෙමෙමින් අපි වෙනුවෙන් අපේ ජීවිතය වෙන උස්මහත් කරන්නට අපිව ලොකු මහත් කරන්නට තාත්තා ජීවිතේ බොහෝ කැපකිරීම් කරන්නට ඇති
තාත්තා අපිට ආදරය පෙන්නුවේ නැති වුණාට ගොඩක් වෙලාවට අපි රෑ නින්දට ගිහිල්ලා තාත්තා රැකියාවට ගිහිල්ලා ගෙදර ආවම අම්මගෙන් අහන්නේ මගේ පුතා මගේ දුවා කෑවද? එහෙම කෑවයි කිව්වට පස්සේ තමයි තාත්තා තමන්ගේ ආහාර ටික බත් පිඟාන අතට ගන්නේ. පුතාගේ නළල සිඹලා පුතාට ආදරය දක්වලා සමහර වෙලාවට තාත්තගේ උකුලේ තාත්තගේ ඔඩොක්කුවේ අපි තියාගෙන ගෙදර ඉන්න දවසට අපිට ඔඩොක්කුවේම නිින්ද යනවා. ඒ වෙලාවට තාත්තා අපිව ඇඳෙන් ගිහින් තියනවා උස්සගෙන ගිහිල්ලා. මේ ලෝකේ කවුද එහෙම දේවල් කරන්නේ? කවුද එහෙම කැපකිරීම කරන්නේ? තාත්තගේ ලස්සන තරුණකම අපි වෙනුවෙන් කැප කරනව පුතේ. ගතේ දහඩිය වැගිරමින් මහා වරුසාවේ පෙච්චමින් මහා වරුසාවේ තෙමිමින් මහා අව්වේ පිච්චමින් තාත්තා බොහෝ දුක් වේදනාවන් විඳිනවා අපි වෙනුවෙන්. ඒ තාත්තගේ ලස්සන ටිකෙන් ටික දිය කරලා තාත්තා දවසක වයසට යනවා පුතේ දුවේ. තාත්තා හැරමිටියෙන් යන දවසක් දෙපා වාරු නැති දවසක් ඒවි පුතේ දුවේ. එදාට ඔබේ තාත්තා ඔබට කරදරයක් කියලා ඔබේ ගෙදර අගුපිලකට ඔබේ ගෙදර බලු කූඩුවකට එහෙම නැත්නම් අනාථ නිවාසයකට වැඩහිටි නිවාසයකට ගමන්න කවදාවත් හිතන්නට එපා පුතේ දුවේ. ඒ අහිංසක තාත්තා ඔබ වෙනුවෙන් ජීවිතේ නොකරපු කැපකිරීමක් නැතුව ඇති පුතේ දුවේ. ඒ ආදරණීය තාත්තා ගත දහඩිය පොළොව මතට එළමින් මුළු දවසක් වැඩ කරමින් උදේට ගිහිල්ලා ඉර පායන වෙලාවේ උදේ පාන්දර වැඩට ගියපු තාත්තා සවස් වෙනකම්ම ඉර බහින තුරා වැඩ කරලා අනන්ත අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්න අපිව පෝෂණය කරන්නට දුක් වහන්සේ වුණා. ඒ තාත්තගේ ණයෙන් නිදහස් වෙන්නට අවුරුදු 7ක් දෙවුර මත තබාගෙන සැලකිලි සත්කාර කළත් බෑ කියනවා පුතේ දුවේ. ඒ ආදරණීය තාත්තා ගැන ඔබේ හදවතට දැනෙන්නේ කොහොමද? අහලා බලන්න මේ කවි ටික. ඔබට දැනේවි ඔබේ හදවතට බොහෝ දේවල් මතක් කරાવી තාත්තාගේ සෙනෙහස ගැන. කරගටේම තුරා වැඩ කළ තාත්තට මං රැක ගන්න වෙහෙසුණු මගේ තාත්තට ලිබිඳු දහදියට හැරවූ තාත්තට නමදින්නද තාත්තේ මගේ තාත්තට
වෙස්සේ තෙමි තෙමි වෙහෙසුණු තාත්තට උපදින ජාති ජාතින් මගේ තාත්තට දරුවෙක් වෙන්න පතනවා මගේ තාත්තට පයගෙවෙනා තුරා ඇවිදපු තාත්තට ඉරබනිනා තුරා වැඩ කළ තාත්තට ඉරහඳ තියෙන තුරු ආදර තාත්තට දුක් ගින්දර නොවේවා මගේ තාත්තට ඔබට ඔබේ තාත්තා ගැන බොහෝ දේවල් හදවතට දැනෙන්නට ඇති. තාත්තාගේ ජීවිතේ දරුවන් වෙනුවෙන් දෙන්නට බැරි, කැප කරන්නට බැරි කිසි දෙයක්. හැබැයි පුතේ දුවේ මතක තියාගන්න. ඔබේ තාත්තා වයසට ගියාම තාත්තා දෙපා වාරු නැතිව ජීවිතේ එක්තැන් වෙන දවසක් එනවා. එදාට ඔබේ තාත්තා කවදාවත් තනි කරන්නට වැඩිහිටි නිවාසවලට, අනාථ නිවාසවලට බලු කූඩුවකට දාන්න ජීවිතේ කවදාවත් හිතන්නට එපා. ඔබේ ජීවිතේ මතක් කරලා බලන්න. ඔබේ අම්මා තාත්තා ඔබට ඉල්ලන බොහෝ දේවල්, සෙල්ලම් බඩු, පොත්පත් ඉල්ලන බොහෝ දේවල් අම්මා තාත්තාත් ඒ සල්ලි තියනවා නම් අරන් දෙනවා. කවදාවත් ඒ දේවල් නොදී ඉඳලා නෑ තාත්තා. ඒ තාත්තාගේ සෙනෙහස තාත්තා වැඩට ගිහිල්ලා ගෙදර එනකම් බලාගෙන ඉන්නේ තාත්තා මොනවා හරි කඩයක්පම් ගෙදර එනකොට අරන් එනවා කියලා ගන්න. ඒ දේවල් ගෙනල්ලා ගෙදර ඉන්නේ අයියයි මල්ලි දෙන්නම ඒ දෙන්නටම සමානව බෙදලා දෙනවා. තාත්තා එහෙම සතුටටපත් වෙනවා දරුවන් ඒ සතුට දැකලා. ඔබත් ඔබේ තාත්තා වෙනුවෙන්, අම්මා වෙනුවෙන් මොනවද ගිහින් දීලා තියෙන්නේ? ලොකු මහත් වෙච්ච දරුවෝ, රැකියාවන් කරන දරුවෝ සමහර වෙලාවට අවුරුද්දටවත් තමන්ගේ අම්මට තාත්තට කීතරෙද්දක් තරමක් බැනියමක් දීලා තාත්තාට අම්මාට සෙනෙහස ආදරය දැක්. තාත්තා ජීවිතේ මොන දේවල් කරත් දරුවෙකුට ඒ බර දැනෙන්නට දෙන්නේ නැහැ. මතක තියාගන්න පුතේ, ඔබේ තාත්තාත් අද ඔබේ ළඟ හිටියත් කවදා හරි ඔබේ තාත්තත් ඔබව දාලා යනවා.
ඔබ ගීතයක අහලා ඇති සමහර විට පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මග. කවමදාවත් මගේ බර මම උඹේ හරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බර නම් බිමින් තියනපන් රිදෙනවා ඇති අත් නුඹේ. ඒ තාත්තා කෙනෙක්ගේ සිතුවිලි නගපු ආකාරය ඔබට අහන්නට ලැබිලා ඇති. ඒ ආදරණීය තාත්තා ආදරය සෙනෙහස වැඩිය පෙන්නුවේ නැති වුණාට තාත්තා අපිට ජීවිතේ මහා බර හරට දෙන්නේ නැතුව හැම බරක්ම හිතේ තියාගෙන අපේ ජීවිතය පෝෂණය කරන්නට ජීවිතේ මහා කැපකිරීමක් කරනවා. අම්මා සමහර වෙලාවට අපිව පෝෂණය කරන්නට කොයිතරම් කැපකිරීම කරනවාද වචනයෙන් කියලා නිමා කරන්නට බෑ. තාත්තා අම්මා කියන මේ දෙන්නම අපිට එහෙමයි අපේ හදවතට දැනෙන්නේ ඒ තමයි ඒ අම්මා තාත්තගේ සෙනෙහස. ඉල්ලන කොට රස ආහාර සෙල්ලම් බඩු පුතේ උණු වී හදවත තෙත් විය දරුසෙනෙට පුතේ තබාගන්න සිතේ ඔබ පන මගේ පුතේ හැරමිටියෙන් ඇවිදින කොට ඔබේ පියා පුතේ මහා පාරට ඇද දාමන්න එපා තුටි දුවේ කවදා හරි පුතේ දිනන්න මගේ දුවේ වේලක් කා දෙකක් නොකා රැකගත් මගේ පියා හේනේ කුඹුරේ වැඩ කරලා දුක් විඳි මගේ පියා මා වෙනුවෙන් ඔබේ ලස්සන දිය කර මගේ පියා මෙතේ බුදුන් දානිවනින් සැනසේවා පියා ඔබට අද දිනේ
කවදාවත් දැනුනේ නැති විදියට ඔබේ අම්මා තාත්තා ඔබට මේ දේශනා කරන්නට යෙදුණු කවි පදයකින් හරි මේ දහම් දේශනාවේ වචනයකින් හරි ඔබට ඔබේ අම්මා ගැන ඔබේ තාත්තා ගැන හදවතට දැනුනේ මොන වගේද? ඔබේ ජීවිතයේ ඒ දැනෙච්ච ඒ සංවේදී බව, ඒ ආදරය, ඒ හැඟීම් සමුදායන් හැමදාම ඔබේ පපුවේ තියාගන්න. ඔබේ අම්මා පණමෙන් රැකගන්න. ජීවිතේ කවදාවත් අතහරින්නට එපා. අද වර්තමාන සමාජයේ සමහර ළමයි අම්මා තාත්තට සැරවැර කරලා අම්මගේ හිත රිදවලා අම්මගේ ඇස් වලින් කඳුළු එනකම් අම්මා සමහර වෙලාවට කොච්චර කිව්වත් අම්මගේ වචනයක් කනට නාහන විදියේ දරුවෝ සමාජයේ ඉන්නවා. ඒ වගේ අකීකරු නොහොබිනා දරුවෙකු වෙන්නට අද දිනේ ඔබට මේ කළ වැඩසටහන බොහෝසේ වැදගත් වේ. අද දිනේ ඔබ ඔබේ අම්මට තුරුළු වෙලා පොරොන්දු වෙන්න කවදාවත් මගේ අම්මා මගේ තාත්තා මම තනි කරන්නේ නෑ කියලා. සසර සායුර තුල තනි වී හිඳිනා මට පිටක් වී මව් පදවිය කැමැත්තෙන්ම දරාගත්තේ අම්මා දරාගත්තේ අම්මා මහා බඹු ගුණයෙන් තෙත් වී මහා මෙරමින් සාවිමත් වී මට මනුලොව ඉපදෙන්නට ඉඩ දුන්නේ අම්මා ඉඩ දුන්නේ අම්මා සත් සයුරේ දියඹ ලෙසට දෙතානින් කිරි පොවා මෙමට මගේ ගත හැඩි දැඩි කෙරුවේ නුඹමයි මගේ අම්මා නුඹමයි මගේ අම්මා නොනිදායිකි බිඳින මෙමට නැලවිලි ගී කියා රසට මානිදි කොට නිදි වැරු හැටි පුදුමයි මගේ අම්මා පුදුමයි මගේ අම්මා නැත නොමැතිය වදන් මෙමට නොකියා කිසි විටක කනට මාහට සුවසිත සැදුවේ
නුඹමයි මගේ අම්මා නුඹමයි මගේ අම්මා බුදු සරණයි පුතේ කියා මට සෙත් සිරිගිය ගායා සිව්වරනේ දෙවියන් මෙන් මාසුරකින අම්මා මාසුරකින අම්මා වැරදි මගක යන්ට නොදී සෙවනැල්ලක් විලස රැඳී මාරජ කරවන පැතුමින් සෙත් පතනා අම්මා සෙත් පතනා අම්මා සසරක දුක දුරු කරමින් මතු සම්බුදු බව ලබමින් මටත් සසර දුක නිවන්න මග කියාවි අම්මා මග කියාවි අම්මා තිස්තුන් පැය නිරන්තරව මා පිළිබඳ සිතූ හද ගැඹුරෙන් තුනුරුවනේ ආසිරි මට පැතූ සවිසක් තිය මෙමට දුන්නු නුඹගේ ගත සතු පියාණනි බුදු වෙනවා සත්තයි නුඹ මතු සත් සායුරේ දිය පරදා දාදිය බින්දු එලනා සිත් යායට සැනසුමදී ආසිරි මල් සලනා ඇත් රාජින්දෙකු විලසින් හිඳ තම පරපුර රකිනා සත්තයි පියතුමනි නුඹයි දෙව්රුව මා දකිනා ලේ ඇට මස් නහර පුරා සෙනෙහස නිති බැඳී සුදොවුන් මහනිරිඳු වගේම දරු දුක සිත රැඳී කිසි දිනයක නොයන නිසා මෙත් සිතුවිලි
බිඳී පියාණෙනි නුඹ පුදන්න මේ කවි මල් මදී දෙව්රෙතියාලෝකය මට පෙන්නු හැටි එදා පියාණෙනි මතකයේ ඇත සත්තකින්ම සදා නුඹව රකිමි කෙසේ දිනයක මම ඉවතට නොදා තාත්තාගේ අගය දැනේ මට වැඩිපුර මෙදා හිඳින නමුත් මේ ලෝකයේ නොමදුටු දෙවිවරු මනුලොව දෙවිවරුන් තමයි අපගේ පියවරු නොම ආවත් නෙලියගෙනා ගුවනට සඳහිරු පියවරුමයි සත්තකින්ම මතුලොව බුදු වරු ඔබට ඔබේ අම්මා තාත්තා ගැන අද මේ මව්පිය උපහාර දිනය තුල ගොඩාක් දැනෙන්නට ඇති. කවදාවත් නැති තරම් ඔබට ඒ සෙනෙහස ආදරය දැනෙන්නට ඇති. ඒ නිසා අද ඉඳලා මතක තියාගන්න අම්මට රවල බලන්න, තාත්තට රවල බලන්නට, අම්මා තාත්තා කියන දේවල් අහන්නේ නැතුව අකීකරු වැඩ කරන්නට, අම්මා තාත්තගේ හිත රිදෙන වචන, අම්මා තාත්තගේ හිත රිදෙන වැඩ ක්‍රියාවන් නොකර ආදරයෙන් අම්මා තාත්තාගේ සෙනෙහස විඳින්න, අම්මා තාත්තගේ ආදරය සෙනෙහස ලබන්න ජීවිතේ ඔබට මේ කවිබන උපහාර දේශනාව මහා ආභරණයක්. දුවා දරුවෝ බුලත් අතට අරගෙන අම්මාගේ අතට දීලා ගාථාව කියලා අම්මටත් තාත්තටත් වන්දනා කරමු. කවුරුත් කියන්න මේ විදියට අම්මට වැඳගෙන දස මාසේ උරේ කත්වා පෝසේ සියුද්ධේ ආරණං ආයුදීගං වස්ස සතං මාතුපාදං නමාමහං තාත්තලා
ළඟ ඉන්න අය තාත්තට බුලත් අත දීලා මේ විදියට ගාථාව කියලවනි. උද්දීකාරෝ අලින් ගිත්වා තුම්බිත්වා පිය පුත්තකං රාජ මන්ජං සුපතිත්තං ඉතුපාදං නමාමහං. ඔබේ පුතාට දුවට ඔළුව අත ගාලා ආශිර්වාද කරන්න. මගේ රත්තරන් පුතා, මගේ රත්තරන් දුව හැමදාම සතුටින් ජීවිතේ දිනන්නට, ජීවිතේන අභියෝග දිනන්නට, ජය ගන්නට, දුක සතුට සමව දරාගෙන කවදාවත් ජීවිතේ අම්මා තාත්තගේ සෙනෙහස අමතක කරලා පුතේ දුවේ ඔබට පණ දෙන්න ඕන තරම් යහළුවෝ, ඕන තරම් පෙම්වතුන් පෙම්වතියෝ හමු වේවි. හැබැයි ඒ පණ දෙනවයි කියන අය පුංචි වැරැද්දකට හිතපු නැති විදියට ඔබව තනි කළ ඔබව දාලා යාවි. එදාට ඔබේ ළඟ ඉන්නේ ඔබේ අම්මා තාත්තා විතරයි. ඒ නිසා කවුරු පණ දෙනව කියලා පොරොන්දු වුණත්, මොන යහළුවෝ ඔබට ඉන්නව කියලා කිව්වත්, ඒ කිසිම කෙනෙක් තමන්ට විපතක් වෙච්ච වෙලාවට, කරදරයක් වෙච්ච වෙලාවට, බොහෝ වෙලාවට ඔය ළඟ වුන් නැති වන්. ඔබේ දුකේදී සතුටේදී, ඔබේ ජයග්‍රහණයේදී පරාජයේදී හැම දෙයක්ම ඔබේ ජීවිතයේ ඔබට ළඟම ඉඳින් සමව බෙදාගෙන ජීවිතයේ හැම දෙයක්ම තමන්ට කියා දෙමින් මේ ලෝකයේ හොඳ නරක මොනවාද, ජීවිතේ ජයගන්නේ කොහොමද කියන ඒ මාවත ඔබේ අම්මා තාත්තගෙන් ඉගෙන ගන්න. යහළුවන්ගෙන් කාගෙන්වත් ඔබට ඒ අම්මා තාත්තා දෙන අවවාද, අම්මා තාත්තා කියා දෙන ඒ අවදන් කාගෙන්වත් ඔබට ලබන්න බැරි වෙයි. අද දිනේ ඔයත්ෝ පුංචි දරුවෝ කවදාවත් ඔබේ අම්මට, ඔබේ තාත්තට බත් කටක් කවලා නැතුව ඇති. මතක තියාගන්න, ඔබේ අම්මා තාත්තා වයසට ගියාම ඔබේ අම්මට තාත්තට ඔබ සලකන්නට ඕන. කිරිබත් ගෙනල්ලා තියෙනවා කියලා කිව්වා. ඒවා ළමයිගේ අතට දීලා දරුවෝ ආදරණීය අම්මට තාත්තට බත් කටක් කවලා ඔබ පොරොන්දු වෙන්න, මගේ අම්මේ, මගේ තාත්තේ, මම කවදාවත් මගේ අම්මට තාත්තට නැති බැරි වෙන වෙලාවේ, පෙරවීරිය නැති වෙලාවට, ගතේ ශක්තිය නැති වෙලා හැරමිටි ගහගෙන ඔබේ අම්මා තාත්තා යන දවසක්, එදාටත් මගේ අම්මා තාත්තට මගේ පණ වගේ මම ආදරය දක්වනවා. නාවල ඇඟේ කුණු අතුල්ලලා පුංචි කාලේ අපිව පෝෂණය කළා වගේ, අපිව පිරිසිදු කළා වගේ ඔබේ ජීවිතේ
ඔබේ අම්මා තාත්තට සලකන්න. දරුවෝ කවුරුත් කිරිබත් කටවල් අම්මට ඒ වගේම තාත්තටත් අද දිනේ ඔබ පොරොන්දු වෙන්න. මගේ අම්මා මගේ තාත්තා කවදාවත් තනි කරන්නේ නැහැ. කවදාවත් කුසගින්දරේ තියන්නේ නැහැ. කවදාවත් අනාථ නිවාසයකට වැඩහිටි නිවාසයකට මහපාරට ඇදලා දාන්න. ඒ පොරොන්දු දරුවෝ අම්මට තාත්තට කවල පස්සේ අම්මයි තාත්තයි දෙන්න දරුවන්ටත් කිරිබත් කවලා ඔබ හිතන්න මගේ පුතා දුවා පුංචි කාලේ තමන්ගේ අතින් බත් ටික අනලා කන්න බැරි කාලේ අම්මා හරි තාත්තා හරි තමයි අපිට බත් කටවල් කෙව්වේ. අපි බත් කන්න නැති වුණාම ලස්සන කතා කියලා හඳ මාමා කිරි පැණි ගෙනත් දෙන්න කිය අපිට බත් ගුලි කවපු හැටි මතක ඇති ඔබේ පුංචි කාලේට ගියොත්. ඔබේ තාත්තා ඔබට බත් කටවල් කවපු හැටි මතක ඇති. ඉතින් පුංචි කාලේ ඔබ ඔබේ දරුවට සලකපු විදිය මතක් කරගෙන ඒ වගේම අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් අම්මා තාත්තටත් තාත්තා අම්මටත් බත් කටවල් කවලා ඒ දෙමව්පිය දෙන්නගේ ඒ සෙනෙහස ආදරය හැමදාම තමන්ගේ දරුවන්ට ලබා දෙනවා. දරුවෝ කවදාවත් ජීවිතේ කොයිම වෙලාවකවත් තනි නොකර ඒකියාවලට තුරකුන් මධ්‍යස්ථානවලට දමලා ළමයිගේ ජීවිත තුළ ශිල්ප ශාස්ත්‍ර පමණක් ලබා නොදී ගුණධර්ම ලබා දෙන්න ඔබේ දරුවෝ දහම් පාසලට දහම් අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරන්න. අද දිනේ ඔබේ අත් පිහිදාගෙන දැන් කවුරුත් වාඩි වෙලා කල්පනා කරන්න මේ මව්පිය උපහාර දේශනාව අවසාන මොහොතට ලැබිච්ච වෙලාව හැම දෙනාම කොහොම වැඳගෙන මේ වෙලාවේ කල්පනා කරන්න ඔබට මේ වටිනා කියන පින්කම සිද්ධ කරන්නට දායකත්වයේ දරුවේ විශේෂ අරමුණක් විදියට පළවෙනි දිනේ මේ මාසේ පළවෙනිදා තිබුණු ලෝක ළමා දිනය සිහිපත් කරමින් ඒ වගේම වැඩිහිටි දිනය නිමිති කරගෙන කටුවාන සමෘද්ධි ප්‍රජාමූල සංවිධානය මගින් පවත්වනු ලබන මාපිය වන්දනා වැඩසටහන සඳහා අද දිනේ තුල මේ පින්කමට දායකත්වය දරන්නේ සමෘද්ධි සංවර්ධන නිලධාරී එරන්දික ගුණසේකර මහතා, කටුවාන ග්‍රාම නිලධාරී රංජිත් තලාකොටුන මහතා ඇතුළු ඒ සමිතියේ සිටින ඒ නිලධාරීන් එවැගේම මේ මහත්මීන් එකතු වෙලා ඒ හැම දිනාටම මේ සිද්ධ කරන්නට යෙදුණු අනන්ත පුණ්‍යාශිර්වාදයේ බලයෙන් ශක්තියෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවේ සැනසෙල්ල උදා වේවා. ඔබේ ජීවිතයට මේ සිද්ධ කරන්නට යෙදුණු ධර්ම දේශනාව තුළින් නිදුක් බව නිරෝගී භව උදා වේවා. නිවන් දකින්නට පාර සොයන් යන්නට නම් මනුසත්කම අපේ ජීවිතයේ තියෙන්නට ඕන. නිවන් දකින්නට නිවන් මඟ යන්න අපේ මනුස්සකම දියුණු කරගන්නට ඕන. ඒ මනුස්සකම දියුණු කරගන්න දරුවන්ගේ ගුණධර්ම දියුණු කරන්නට අද දිනේ උදාාරතර වටිනා කියන උතුම් බෝසත් ක්‍රියාවක් අද දිනය තුළ මේ
පින්නතුන් එකතු ආදා වෙලා සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන්ම ඒ සමෘද්ධි සංවර්ධන නිලධාරී ඉරන්දික ගුණසේකර මහත්මයා, ඒ වගේම රංජිත් තලාකොටුන මහත්මයා ඇතුළු මේ පින්කමට දායකත්වයේ දරුව හැම දෙනාගේම ඔබ නමින් මිය පරලෝ යන්නට යෙදුණු හැම දෙනාගේම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. හැම දෙනාම ඔවුන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා, දුකින් අත් මිදේවා, සැපවත් භාවයටම පත් වේවා කියලා. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ අනන්ත ආශිර්වාද ඇස්මැල්ම රැකවරණය ඔබ හැම ලැබේවා. විරූඪ විරූපාක්ෂ ධෘතරාෂ්ට්‍ර වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියන්ගේ සක්‍ර දේවයන්ගේ අනන්ත ආශිර්වාදය ඔබ හැම දෙනාට ලැබේවා. ඔබේ අධ්‍යාපන කටයුතු ධාරණ ශක්තිය වැඩි දියුණු කරගන්නට යන්නේ නැහැ මගකදීම ආරක්ෂාව රැකවරණ ලබා දෙත්වා. වැඩිහිටි හැම දෙනාගේම රැකිරස්සා ව්‍යාපාර වෙලෙහෙනදාම් ගොවිතැන්පත් කටයුතු සාර්ථකත්වයට පත් කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියනොත් පතන බෝධියකින් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා දෙවියන්ටත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ. ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඔබ අප හැම දෙනාටම මේ අනන්ත කුසලානිසංසයන්ගේ ආශිර්වාදය තුලින් කායික මානසික සුවය සැනසෙල්ල උදා වේවා. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට මේ අනන්ත කුසලානිසංසය උතුම් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු. කොහොමද ගන්න හැමදෙනාම උතුම් බුදු ගුණ නිරන්තරයෙන් දෙසූ දලදා සමිඳු සරණයි නුවන් සනහන කැලණි මියුගුණ සෑරදුන් සිළුමිනෙහි සරණයි සමන්ගිරේ හිස පහන් කරමින් තැබූ මුනි සිරේ පතුලේ සරණයි නිවන් දක්නා ජාති දක්වා පසැමට තුනුරුවනේ සරණයි අප සැමට තුනුරුවනේ සරණයි අප සැමට තුනුරුවනේ සරණයි. අභිවාදන සිරිස නිච්ඡං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සියලු දෙනාට තෙරුවන් සරණයි බලෙන් සදා සැනසෙල්ල උදා වේ. සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. මම හිතන්නේ පුරා පැය දෙකකට අධික කාලයක් ඊටමත්ම වටිනා යුතුයකමක් ඉස්කිරීමේ එකම කළගුණ සැලකීමේ මහා පුණ්‍ය කර්මයකයි ඔබ අප මේ සියලු දෙනාම එක රාශි වෙලා අද දවසේදී මෙම වැඩසටහන සංවිධානය කරේ. මම හිතන්නේ ඊටමත්ම වටිනා වැදගත් වැඩසටහනක්. අපි විවිධ වූ පින්කම් මේ ස්ථානයේ සිද්ධ කරනවා. නමුත් මෙවැනි මේකත් මහා පින්කමක්. ඉතින් මෙවැනි උතුම් පුණ්‍ය කර්මයකට මේ දරුවොත් දෙමව්පියොත් තමන්ගේ වටිනා කාලය මිඩංගු කරලා මේ ස්ථානයට පැමිණුණා. ඒ එක්කම අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් මව්පිය ගුණ සම්භාවනා වැඩසටහන පැවැත්වීම සඳහා මේ ස්ථානයට වැඩමව වදාලා ගෞරව ශාස්ත්‍රවේදී කාව්‍ය ධර්මදේශක පූජ්‍ය මහ බෝවලානේ ඉන්ද්‍රසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉතින් ඊටාත්ම වටිනා ආකාරයට සිත් ගන්නා සුළු ආකාරයට මෙම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපි උන්වහන්සේට පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිවන්ත වෙනවා. අද අපි උන්වහන්සේගේ ශාසනික සමාජ මෙහෙවර කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය නිරෝගී සපත චිරජීවනයේ උදා වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සෙලතනාම සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරන්න. නැවත වතාවක් ශබ්ද නගා සාදුකාරයක් දෙන්න. හරි. සියලු දෙනාම මේ ස්වාමීන් වහන්සේ ආසනයේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේ වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං වන්දිතං පසිතුං වරං සාරිපුත්තාභි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු කියන්නේ හැමෝම. දරුවෝ දෙමව්පියොත් ස්වාමීන් වහන්සේ වැඩම කරලා අවසන් වුණාට පස්සේ ওই ස්ථානවල මොහොම රැඳී සිටින්න. සංග්‍රහයත් තෑගිත් දරුවන්ට තෑගිත් සෝදානම් කරලා තිබෙනවා. සියලු දෙනාම tempත් ওই විදිහ හිටිය ආකාරයට මොහොම වාඩි වෙන්න. දරුවොත් දෙමව්පියෝගේ ඔඩොක්කුවේ හරි වාඩි වෙන්න. එතකොට මේ වැඩ කටයුතු කරගන්න පහසුයි. මොකද සවස සම්බුද්ධ පූජාමය පුණ්‍ය කර්මය සිදු කරගන්න තියෙනවා. ඒක නිසා ඉතා ඉක්මනින් මේ වැඩසටහන අවසන් කරන්න සියලු දෙනාම ওই ආකාරයටම ඉන්න. ඉතා ඉක්මනින් සංග්‍රහ කටයුතු සූදානම් කරන්න තෑගි දෙන්න. අපි මේ අවස්ථාවේදී අපේ සම්බුද්ධ සංඝරත්නයතුමාට ආරාධනා කරනවා අදහස් කීපයක් ප්‍රකාශ කරන්න මේ වැඩසටහන සම්බන්ධව මේ සම්බන්ධයෙන් අදාළ එතුමාගේ අදහස් ප්‍රකාශ කරන ලෙස. බොහොම ස්තුතියි. අද දිනේ අපේ මේ වැඩසටහන මේ ආකාරයෙන් දියත් කිරීමට මෙම ස්ථානයේ ලබා දුන් අප ග්‍රාමීය නිලධාරීතුමාට ස්තුතිය පුද කරනවා. අද මෙවන් ස්ථානයක් අපිට ලබා දුන්නේ එතුමාගේ කැපවීම මතයි. ඒක නිසා එතුමාට බෙහෙම ස්තුතියි. අපිට ක්ෂණිකව අපේ ඉල්ලීම ඉටු කරන්නට හැකියාව ලබා දීම පිළිබඳව. ඒ වගේම අප අද දිනේ මේ වැඩසටහන පටන් ගත්තා වගේම හැම පොයකටම යම්කිසි වැඩසටහනක් කරන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අප ළමා සමාජයේ පසුගිය අප්‍රේල් මාසයට සමගාමීව අපි ලස්සන අවුරුදු උත්සවයක් කරා. එහි යම්කිසි මුදලක් ඉතිරිලා තිබ්බා. ඒ මුදලත් අපි මේ ස්ථානයේ මේ කටයුත්තට දායක කරගත්තා. එදා ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා අපිට සහයෝගය ලබා දුන් හැමටත් අද දිනේ අප සමිතියේ සභාපතිතුමිය ලේකම්තුමිය භාණ්ඩාගාරිකතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයටත් ස්තුතිය පුද කරනවා.
අද මේ ලස්සනට පොඩියට මේ ආකාරයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපිට හැකියාව ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම අද අලුතෙන් ආපු සමාජිකවුන්ත් ඉන්නවා අපිත් එක්ක අපේ ළමා සමාජයක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. අපේ ලස්සන ළමා සමාජයට ඔබගේ දුව පුතා යොමු කරන්න. අපි ගොඩක් සාරධර්ම කටයුතු සියල්ලක් ඉදිරියේදී ඊට කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඉදිරියේදී අප ළමා සමාජයට ඔබලගේ ළමයිනුත් අපේ මේ වැඩසටහන සම්බන්ධ කරයි කියලා ඉස්සරහදීම ඒ වගේම අද දිනේ අපි ලෝක ළමා දිනයට සමගාමීව සමෘද්ධි බැංකුවක් තියෙනවා. ඔයගොල්ලෝ ආපු නැති අයත් ඇති මෙතන දන්නේ නැති අයත් ඇති. අප සමෘද්ධි සමිතියේ ළමා ගෙනුම් තියෙනවා. මම හිතනවා කවුරු හරි මේ සතිය ඇතුළත අපිට ළමා ගෙනුම් කීපයක් විවෘත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. කවුරු හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපේ සභාපතිතුමියගෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා අපටත් සහයෝගයක් ලබා දෙන්න කියලා සමෘද්ධි සමිතියේ ළමා ගෙනුම් විවෘත කරලා ඉදිරියේදී ඉතුරුම් ප්‍රවර්ධන වැඩවලටත් දායක වෙන්න කියලා. ඒ වගේම අද දින මේ වැඩසටහනට ලස්සනට කරා අපි අප නිලධාරී මණ්ඩලයට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. මේ ආකාරයෙන් මේ ක්‍රියාත්මක කරන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය හැම දෙයක්ම අපිට ලැබුණා. මම හිතනවා ඉදිරියේදීත් තව මෙවන් වැඩසටහන් රසකින් සම්බන්ධ වෙන්න හැකියාව අපිට ලැබෙයි කියලා. එහෙනම් බොහොම ස්තුතියි අද දින මෙම ස්ථානට පැමිණ මේ කටයුත්තට දායක වීම සම්බන්ධයෙන්. ස්තුතියි.